අපි යනවා බෝට් රයිඩ් එකක්. දැන් මම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. චූටියට මගේ normal makeup එක දාගන්නවා. දෙකමාරට යන හිටියේ දැන් වෙලාව 2:18යි නිසා ඉක්මනට රෙඩි වෙමු. මගේ ෆවුන්ඩේෂන් එක මගේ කලින් බ්ලොග්ස් ඔයාලා බැලුවද? ඒව ලස්සනයිද? කන්සීලර් එක මම කන්සීලර් එක වැඩි යූස් කරන්නේ නැහැ. උනාට අද චුට්ටක් ගාගෙන යනවා. ඒක තමයි මගේ අවුට්ෆිට් එක. අද බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙලා තියෙනවා. මම නන්දි රූම් එකේ ඉඳලා ලෑස්ති වෙන්නේ. මොකද අපේ ගෙදරට අද නෑ කටියක් ගමන්. එයා ඉන්නේ මගේ රූම් එකේ. මම කන්සීලර් වැඩි යූස් කරන්නේ නැහැ. අද චුට්ටක් ගාගෙන යනවා. ඊට පස්සේ මගේ කම්පැක්ට් පවුඩර් එක. මේක කාටි එකේ කම්පැක්ට් පවුඩර් එක. මයි මස්කාරා ඒකේ බ්‍රෑන්ඩ් එක හුඩා බියුටි එකේ මස්කාරා එක. කාජල් එක මිරර් එක ළඟට ගිහිල්ලා මම ඇප්ලයි කරන් එන්නම්. මොකද මට මේකෙන් බලාගෙන ඇප්ලයි කරන්න අමාරුයි. මේ හුඩා බියුටි එකේ අයිලයිනර් එක. මේක මගේ බර්ත් මාක් එකක්. ඒත් මම ඒක හයිලයිට් කරන්නේ අයිලයිනර් එකෙන්. ඊට පස්සේ තියෙන්නේ මගේ අයි ෂැඩෝ පැලට් එක තියෙනවා, බ්ලෂර් තියෙනවා, ලිප්ස්ටික් තියෙනවා, highlighter තියෙනවා, brow powder තියෙනවා. මේක ඔක්කොම මේකේ තියෙනවා. හැබැයි මම ගහන්නේ මේ pink color powder එක මේක. පස්සේ perfume එක. තමයි ලිප්ස්ටික් එක ගන්නේ. Granada. Hi, ඉතින් දැන් මම ලෑස්ති වෙලා ඉවරයි. දැන් මම මේ අමාරුවෙන් ඇප්ලයි කරන්න හදන්නේ ලිප් ග්ලොස් එක. මොකද අක්කා මෙතන හරස් වෙලා ඉන්න නිසා මම කැම් එක තියලා තියෙන්නේ අපේ නංගිගේ රූම් එකේ ඇඳට සෙට් වෙන්න. කොහොම හරි මේ වීඩියෝ එක දාන අතරතුර මගේ ෆෝන් එක 3 පාරකට වැඩිය වැටෙන්න ගියා. අපි කට්ටියම දැන් ලෑස්ති වෙලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ බෝට් රයිඩ් එකක්. එතනට ගිහිල්ලා හම්බෙමු. අපි බෝට් රයිඩ් එක යන තැනට ඇවිල්ලා බෝට්ටුවට නැගලා කට්ටියම දැන් යන ගමන් ඉන්නේ. මගේ කලින් vlog එකේ අපි ගියානේ නෑදෑ ගෙදරක. ඒ කට්ටියම තමයි අද අපේ ගෙදර ඇවිත් ඉන්නේ. ඔය ඉන්නේ අපේ අක්කයි මගේ මස්සිනයි. ඉතින් මස්සිනා මගේ vlog එකට අල්ලගන්න හරිම අමාරුයි. ඒයි මම පුළුවන් විදිහට මගේ vlog වලට එයාව කැප්චර් කරගන්නවා. අපි මේ බෝට් රයිඩ් එක යන්නේ බෙන්තර ගඟේ. ඉතින් යන්නේ අපි කඩොල් කැලේ බලන්න. මම නම් මේ බෝට් රයිඩ් එකක් යන්නේ හුඟ කාලෙකින්. මොකද ෆැමිලි එකේ අයත් එක්කවත් යන්න ටයිම් එකක් හරියට තිබුණේ නැහැ. අපේ චූටි බට්ට නම් බෝට් එකට නැග්ග වෙලාවෙ ඉඳන්ම චුට්ටක් බය වෙලා වගේ ඉන්නේ. මොකද එයා තාම පොඩිනේ. එයාට ඒ වගේ එක්ස්පීරියන්ස් නැති නිසා. හැබැයි මගක් හරියට වගේ යන්නේ එයාගේ බය චුට්ටක් අඩු වුණා. හැබැයි මේ ගමන හරිම විනෝදයි. මට vlog එකට දාන ලස්සන වීඩියෝ ඕන නිසා
සෙල්ෆි ස්ටික් එක පොඩ්ඩක් දුරින් තියලා හැමෝම කැප්චර් වෙන්න තමයි මම වීඩියෝ ටික ගත්තේ. ඔන්න ඔය වෙලාවේ අපි අක්ක මට බැන්නා ඔය දඟලන්නේ ෆෝන් එක ගඟට වට ගන්න තමයි කියලා. හැබැයි එහෙම කියලා ඔයාලා අමතක කරන්න බෑනේ මගේ YouTube channel එකේ යාළුවෝ බලන් ඉන්නේ මම ලස්සන vlogs දානකන්. ඉතින් මම බයෙන් හරි මට ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න හම්බුණා. මට බෝට් රයිඩ් එක යනකොට චුට්ටක් උමනාවක් තිබ්බා ගඟේ තියෙන වතුර අල්ලන්න. හැබැයි පොඩි බයකුත් තියෙනවා. මොකද හැමෝම බැලන්ස් වෙන්න වාඩි වෙලා ඉන්න නිසා අර දඟලන්න කරන්න ගියම බෝට්ටුව හෙලවෙනවා වගේ වෙනවා. හැබැයි මම බෝට්ටුවේ එහෙට මෙහෙට දඟලුවට ලොකු අවුලක් උනේ නෑ. මොකද මම ඉතින් එච්චර මහත කෙනෙක් නෙමෙයි. අක්කලා ආවන් පස්සේ මේ ගත වෙච්ච හැම දවසකටම මම ගොඩක් ආසයි. මොකද යාළුවත් එක්ක ඇවිදින්න ගියා. ඉතින් ගොඩක් තැන්වල ගියා. ඉතින් ඒ මෙමරිස් මට තියාගන්න පුළුවන් කවදා හරි දවසක අපිට බලන්න. මම හිතනවා මම YouTube එක පටන් ගත්ත කාලෙට වඩා දැන් මගේ vlogs ටිකක් විතර ක්‍රියේටිව් කියලා. අපිට හරියටම පැයක බෝට් රයිඩ් එකක් තියෙන්නේ. මේ බෝට් රයිඩ් එක යන්න මම හිතන මගේ අවුට්ෆිට් එක මේකට මැච් වෙනවා කියලා. මම අඳන් ඉන්න අවුට්ෆිට් එකේ ෂර්ට් බ්ලවුස් එක අක්කා මට මේ පාර දුන්න එකක්. මගේ කලින් vlog එකකවත් මම YouTube channel එක පටන් ගත්ත කාලේ ඉඳන් අපේ අක්කා ඉඳලා නෑ. හැබැයි මේ පාර එයා vlogs 3-4කටම ඉන්නවා. ඉතින් එයා මේවට ඉන්න චුට්ටක් ලැජ්ජයි මම වීඩියෝ ක්ලිප්ස් ගන්නකොට. අපි බෝට් රයිඩ් එක එන්න පිටත් උනේ කොහොම හරි 4ට විතර. දැන් වෙලාව 4:20ට විතර ඇති. මේ view එක මාරම ලස්සනයි මේ ටයිම් එකේදී. අර ඇතින් පේන අහස දිහා බලන්නකො බලාකුළු මාර ලස්සනට පේනවා. ඉතින් ඒ view එක මම විතරක් දැකලා හරියන්නේ නෑනේ. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ නිසා මම ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මම දන්නවා ඔයාලත් මේ වගේ ලස්සන දේවල් බලන්න ආසයි කියලා. ඔය ඉතින් අපේ මෝඩ නංගි එයාත් ඉතින් ෆෝන් එක එල්ලුවාට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න. හැම එක්කෙනා ගාවම iPhone තිබ්බට අන්තිමට වීඩියෝස් කරන්න ෆොටෝස් ගන්න ඔක්කොටම ඉල්ලන්නේ මගේ ෆෝන් එක. ඒ වුණාට පස්සේ මට ලස්සන තැන්වල වීඩියෝ ක්ලිප්ස් ගන්න මිස් වෙනවා. මම ෆැමිලි එකත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරනවා කියලා මාත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරනවා කියලා කවදාවත් මගේ YouTube channel එකේ යාළුවෝ අමතක කරන්නේ. ඒක නිසා පුළුවන් තරම් ලස්සන vlogs මම ඔයාලට ගේනවා. ඉතින් මට කියන්නකෝ ඔයාලත් බෝට් රයිඩ් ගිහිලා තියෙනවා නම් ඒ කොහෙද? ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. දුගංගේ ගියා නම් එතන ෆිෂ් තෙරපිත් තියෙනවා. හැබැයි අපි එච්චර දුර ගියේ නෑ. අපි බෙන්තර ගඟේ තමයි බෝට් රයිඩ් එක ගියේ. මම මේ vlog එකට කලින් කරපු vlog එකක් තියෙනවා. ඒත් මම ඒක තාම දැම්මේ නෑ. මට ඒක එඩිට් කරගන්න බැරි වුණා. ඒක නිසා මම හිතුවා මේකට කලින් දාන එක හොඳයි කියලා. මට එඩිට් කරගන්න බැරි වුණ vlog එක ස්පෙෂල් දවසක කරපු ස්පෙෂල් vlog එකක්. ඉතින් මේ vlog එකට පස්සේ මම ඒකත් ඉක්මනට දාන්නම් ඔයාලට බලන්න. නෑ යා කතා කරලා අපි තාම බෝට් රයිඩ් එකේ කඩොල් කැලේට ගියේ නෑ. මේ තව චුට්ට දුරක් යන්න තියෙනවා. ඒ යනකම් මට ඔයාලට කියන්න හිතුණා මගේ vlogs ආසාවෙන් බලන ලස්සන කමෙන්ට් දෙන ඒ කට්ටියට ගොඩක් තෑන්ක්ස්. ඇත්තටම මං හරි ආසාවෙන් ඔයාලගේ කමෙන්ට් කියවන්නේ.
මම ළඟදි තමයි දැනගත්තේ මගේ vlogs චූටි බබාලත් බලනවා කියලා. මොකද මම work කරන shop එකට ඇවිල්ලා චූටි නංගි කෙනෙක් මට කිව්ව කතා කරලා එයා මගේ vlogs බලනවා කියලා. ඉතින් එහෙම කියනකොට මට ආස හිතුණා. ඇත්තටම ඉතින් මම YouTube channel එකක් පටන් ගන්න එහෙම ලොකුවට හිතන් හිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි මගේ හිතේ පොඩි ආසාවක් තිබ්බා මේක අහම්බෙන් පටන් ගත්තේ. දැන් ඉතින් චූටි බබාලත් මගේ vlogs බලනවා කියන්නේ මට හරිම සතුටුයි. මං හිතනවා චූටි බබාලා මේ vlogs බැලුවා කියලා ඒක යාලට අවුලක් වෙන එකක් නෑ. මොකද මගේ vlogs වල මම වැරදි දේවල් ඔයාලගේ මනසට දාලා නැතිවද කියලා මම හිතනවා. චූටි බබාලා විතරක් නෙමෙයි මට වඩා වැඩිමල් අය, මට වඩා අවුරුද්දක් දෙකක් බාල අය, ඒ අයත් මම work කරන shop එකට ඇවිල්ලා මාව දැක්කම සමහර වෙලාවට මට කතා කරලා කියනවා මගේ vlogs බලනවා කියලා. ඉතින් ඒ හැමෝටම thank you so much. මං හිතනවා ඉතින් එයාලා දිගටම මගේ videos බලයි මාත් එක්ක ඉඳී කියලා. දැන් මෙහෙම ෆැමිලි එකේ අයත් එක්ක එහෙම ගිහිලා එන්ජොයි කරලා මෙමරිස් තියාගෙන ඉතින් අපේ අක්කලා ආපහු රට ගියාම පස්සේ ඇත්තටම ලොකු පාළුවක් දැනේ. ගොඩක් අයගේ ලයිෆ් වල එහෙම දේවල් තියෙනවා. දුකින් වුණත් ෆැමිලි එකේ අයගේ සහෝදර සහෝදරියන්ගෙන් දෙමාපියන්ගෙන් වෙන් වෙලා වෙන රටකට ගිහිල්ලා තනියම ජීවත් වෙන අවස්ථා. හරි කොහොම හරි කතාවෙන් කතාව බෝට් රයිඩ් එක යන අතරමඟදී අපිට චූටි යාළුවෙක් හම්බුණා. මේ ඉන්නේ කවුද බලන්නකෝ. ඔය අත්තක ඉන්නේ චූටි කිඹුල් පැටියෙක්. ඒ චූටි කිඹුල් පැටියව අහම්බෙන් තමයි දැක්කේ. ඊට පස්සේ මගේ වීඩියෝස් වලට එයාවත් කැප්චර් කරගත්ත කොහොම හරි. ඉතින් අපේ නංගිට එයාගේ ෆෝන් එක තිබ්බට එයාට ඕන ෆොටෝස් වීඩියෝ ක්ලිප්ස් ගන්න මගේ ෆෝන් එක ඉල්ලගෙන ඔන්න ඔය වගේ තැන් වලින් තමයි අපි දෙන්නගේ රණ්ඩු පටන් ගන්න. බෝට් රයිඩ් එක යන අතරතුර ඉතින් අපි කට්ටියගෙම සෙල්ෆි එකක් ගහන්න අපේ මස්සිනාට දුන්නා සෙල්ෆි ස්ටික් එක. කොහොම හරි ෆොටෝ 3ක් විතර කැප්චර් කරා යා. මේ ටයිම් එකට අහසේ තියෙන view එක බලනකොට මාරම ලස්සනයි. ඉතින් මේ දේවල් දිහා බලාගෙන ඉන්නකොට හිත මාර විදිහට රිලැක්ස් වෙනවා. අහස බීච් එක ඒ දේවල් දිහා බලාගෙන ඉන්නකොට ඒක වෙනම හැඟීමක්. ඉතින් අපේ බෝට් රයිඩ් එක යනකොට මගක් හරියේදී අපි ගෙනාපු කූල් ඩ්‍රින්ක්ස් අරගත්ත බොන්න. දැන් ඉතින් අපි බෝට් එක කඩොල් කැලේ ඇතුළට දාන්න හදන්නේ. මේ තමයි ඇතුල් වෙන තැන තියෙන view එක. ඉතින් අපි මේ හරියෙන් යනකොට චුට්ටක් පාත් වෙලා ඉසිලා එහෙට වෙලා මෙහෙට වෙලා තමයි ගියේ. මොකද මේ ගස් අතර ඉන්නේ අපේ බෝට් එක යන්නේ. ඉතින් ඒ වගේ අතු හෙට මෙහෙට බෙදිලා තියෙන නිසා ඒව ඔළුවේ වදිනවා. කොහොම හරි ගේමක් දීලා මම ඒ හරියට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්ත ඔයාලට බලන්න. ඇත්තටම හරිම ලස්සනයි. එනවානේ ඉතින් අපේ කට්ටිය බාදක මැද තමයි මේ බෝට් රයිඩ් එක මේ හරියදී යන්නේ. ඒකත් ඉතින් හිතුවට වඩා ජොලි වැඩක්.
ඉතින් මේ බෝට් රයිඩ් එක හරි විනෝදයි. මම ආසම කොටස තමයි මේ කඩොල් කැලේ මැදින් යන එක. හැබැයි මට මේව දකිනකොට චූටි බයකුත් එනවා. හැබැයි මේක හරි විනෝදයි. අපේ චූටි බබාගේ නම් මේක ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි තව ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ ගස් තියෙන විදිහ ඒ ටික තමයි බලාගෙන යන්න තියෙන්නේ. අපි එහා පැත්තෙන් තමයි ඇතුළු වුණේ. දැන් අපි කඩොල් කැලේ බලලා ඉවර වෙලා එහා පැත්තෙන් පිටත් වෙන්න තමයි හදන්නේ. මම මීට කලින් ගිහිලා තියෙන බෝට් රයිඩ් එකේ ඒ ගස්වල නැගලා ෆොටෝස් ඉඳන් ගැහුවා. මේ ටයිම් එකේදී ඒ වෙලාවේ තිබ්බේ අපේ බෝට් එක විතරක් නිසා කට්ටියත් වැඩි නැති නිසා අපි බහින්න කරන්න ගියේ නෑ. බෝට් එක නවත්තලා තිබ්බෙත් නෑ. නැත්තම් කලින් පාරවල් වල නම් මේ බෝට් එක කඩොල් කැලේ මැද චුට්ටක් නවත්තලා තියෙනවා. ඒ නවත්තපු වෙලාවේ අපි කරන්නේ ඒ ගස්වල නැගලා ෆොටෝස් ගහන එක. මේ ටයිම් එකේදී නම් වෙලාව 5යි කාලට විතර ඇති. දැන් ඉතින් අපි බෝට් රයිඩ් එක ඉවර වෙලා යන ගමන් තමයි ඉන්නේ. බෝට් රයිඩ් එක ඉවර වුණාට පස්සේ අපි යන්නේ බීච් එකට. ඔන්න අපේ අක්කා නම් ගඟේ වතුරට ඇල්ලුවා මේ බෝට් රයිඩ් එක ඉවර වෙන්න කිට්ටු කරලා. දැන් අපි මේ යන්නේ බෙන්තර පාලම යටින්. මීට චුට්ටක් ඉස්සරහට ගිහිලා බෝට් එක නවත්තනවා. බෝට් රයිඩ් එක ඉවර කරලා ඊට පස්සේ අපි ආවා බීච් එකට. හැබැයි අපේ අක්කයි මස්සිනයි නම් ගෙදර ගියා. එයාලට පාටි එකකට යන්න තියෙන නිසා. අපි බීච් එකට එනකොට නම් බීච් එකේ සෙනග හිටියේ නෑ කවුරුත්ම. වෙනදට නම් මේ දවස් වලට ගොඩක් සෙනග ඉන්නවා බීච් එක පිරෙන්නම. ඒත් අද හිටියේ නෑ. ඒක නිසා අපි ගොඩක් වෙලා බීච් එකේ හිටියෙත් නැහැ. බීච් එකට ගිහිල්ලා චුට්ටක් පැත්තකට එලා මම්මගේ මී ටයිම් එක ගත්තා. කොහේ කොතනක ගියාත් තමන්ටම කියලා තමන්ට චූටි ටයිම් එකක් වෙන් කරගෙන ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න හැමදේම අමතක කරලා දාලා ඒ ටයිම් එකේ ඔයාව විඳින්න. මම හිතනවා බීච් එක කියන්නේ ගොඩක් ගර්ල්ස්ලගේ ෆේවරිට්ම ප්ලේස් එකක් කියලා. අපේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න, ප්‍රශ්න අමතක කරලා දාන්න. ඉතින් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ෆොටෝස් දෙක තුනකුත් අරගෙන මේ දවස්වල TikTok එකේ වයිරල් යන වීඩියෝ එකක් තියෙනවානේ. ඉතින් මායනංගි ඒක කරන්න තමයි දැන් try කරන්න හදන්නේ. අපි දෙන්නම මාරුවෙන් මාරුවට කොහොම හරි ට්‍රෙන්ඩින් ගියප වීඩියෝ එක කරා. ඒ සෙනගක් ඉඳපු නැති නිසා අපි දෙන්නට නිදහසේ ඒ TikTok එක කරන්න හම්බුණා. හැබැයි ඒ ෂොට් එක ගන්න අපි වීඩියෝ ක්ලිප්ස් 5ක් 6ක් විතර ගත්තා. මම මේ බ්ලොග් එක මෙතනින් එන්ඩ් කරනවා. දැන් අපි යන්නේ ගෙදර. අපේ නෑදෑ කට්ටියත් රෑම යනවා. ඉතින් මේ බ්ලොග් එකත් හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. බයි බයි.